අපිත් එක්ක මේකට ජීවත් වෙච්ච අය අපි කොතරම් අකමැති වුණත් යනවා මේ ලෝකෙන්. නවත්තන්න බෑ අපට. අපි අපේ ඥාතීන් ජීවත් වෙලා ඉන්න කාලේ ඒ ජීවත් වෙච්ච ඥාතියාගේ උපන්දින සැමරුම් ඔව් අපි හරි සන්තෝෂෙන් කළා. ඒ උපන්දින සැමරුම් එහෙම කරනකොට අපි ඒකෙදි ගොඩාක් ප්‍රීතිමත් වෙනවා. අපි දන්නේ නැති නිසා. ඒ කියන්නේ අපි දන්නවනම් අපේ ඥාතියගේ අපි මේ වතාවේ සමරන උපන්දිනේ එයාගේ එහෙම සමරන්න ලැබෙන අන්තිම උපන්දිනේ කියලා. අපි ඒක මහා ප්‍රීතියකින් උද්දාමයකින් අපිට සමරන්න පුළුවන්ද? අපි දන්නේ. අපි නොදන්නා නිසා ඕන්න දැන් මේ අපේ ඥාතියට දැන් මේ 35කුත් වුණා ඕන්න. අන්න 40කුත් වුණා ඕන්න. අපි සමරනවා. මේ ළමා ලපටියන්ගේ අපි සමරනවා ඕන්න අපේ පුතාට දැන් 16යි. අපේ දරුවට දැන් 18යි. 18න් උපන්දින සමරුපු ඒ දරුවා 19 වෙන්න කලින් මැරෙන්න බැරිද? අඳුරේම ගිලිගිලි හිටියා. පහනක් හොයලා දෙන්න බැරුව ගියා. මේ නුවණින් තේරෙන ඔබ උදෙසා ඔබේ ජීවිතය ආලෝකමත් කරන දහම් පහන ඔබ දල්වා ගත යුතුමයි. ඥාතියෙකු වෙනුවෙන් මතක බණක් කියන මොහොතක මං හිතන්නේ ජීවත් වෙලා ඉන්න ඥාතීන්ට හදවතට ගන්න වටිනම කාරණාවක් මේක. අපේ ජීවිතෙත් මරණයෙන් කෙලවර වෙන්න තියෙන එක. අපි දහම් පහන අපේ ජීවිතය ආලෝකමත් කරගන්න ධර්මයේ නැමැති පහන අපි අපිට ලං කරගන්න ඕන. ඒක හිතන්න පිටුනේ. මේ පරිබාහිර දේවල් වලටම රැවටි වාසය කරන්න හොඳ නැහැ.